හායි සුබ දවසක් යාළුවනේ ඔයාලා හැමෝටම. ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ නැචරල් channel එකත් එක්ක. මේ දවස්වල ගොඩ දෙනෙක්ම කතා වෙන දෙයක් තමයි මේ ජිමිනි ෆොටෝ එඩිට් කරගන්න විදිහ. ඔයාලා හැම කෙනෙක්ම හොයනවා ඇති කොහොමද මේ ජිමිනි ෆොටෝ එකක් ලස්සනට එඩිට් කරගන්නේ කියලා. නමුත් ඔයාලා තාම දන්නේ නැතුව ඇති මේක කොහොමද කරගන්නේ කියලා. ඉතින් අපි බලමු මේක කොහොමද කරගන්නේ කියලා. ඔයාලා ඉස්සරලාම යාළුවනේ Google එකේ සර්ච් කරන්න Gemini Photo Editing කියලා. ඊට පස්සේ එනවා මෙන්න මේ වගේ ඇප් එකක්. ඔයාලා ඊට පස්සේ ඒ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ දෙයක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා මේ ඇප් එකට ඇතුළත් වෙලා create image කියලා තියෙනවා. ඒක ඔයාලා ටච් කරන්න. මේ create image ටච් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ එකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ යාළුවනේ ඔකේ තියෙනවා ධන අයිකන් එකක් ඔයාලට පේනවා ඇති. අන්න ඒ ධන අයිකන් එක ඔයාලා ටච් කරන්න ඕනේ. මොකද ඔයාලගේ ඒ ධන අයිකන් එකෙන් තමයි ගැලරියෙන් ෆොටෝස් ඕකට අප්ලෝඩ් කරගන්න වෙන්නේ. මේ ධන අයිකන් එක ටච් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ දෙයක් බලා ගන්න පුළුවන්. මේකෙන් ඊට පස්සේ ඔයාලගේ ගැලරියෙන් කැමති ෆොටෝ එකක් ඕකට අප්ලෝඩ් කරගන්න. දැන් යාළුවනේ ගැලරියෙන් මම කැමති ෆොටෝ එකක් මේකට අප්ලෝඩ් කරගත්තා. ඊට පස්සේ අපි බලමු මේ ෆොටෝ එක අපිට මොන විදිහටද Gemini එකෙන් හදාගන්න ඕනේ කියලා. දැන් මේකේ ඔයාලට තියෙනවා මම පෙන්නලා මෙන්න මේ ෆොටෝ එක තමයි දැන් මගේ ෆොටෝ එක Gemini AI විදිහට මම හදාගන්න යන්නේ. මේ ෆොටෝ එක හදාගන්න අපිට ඕන වෙනවා පල්ලෙහෙන් ඕකේ තියෙනවා ටයිප් කරන්න. අපිට ඒක ටයිප් කරන එක ගොඩක් කාලය යන වැඩක්. ඒක නිසා ඔයාලට පුළුවන් මේ ටයිප් කරන එක මම දාලා තියෙනවා කලින් වීඩියෝ එක එහෙම ෆොටෝ එඩිට් කරන්න ඕන වචන වගේක්. ඒ වචන තියෙන එකක් ඔයාලා ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. දැන් මම යාළුවනේ මේ Gemini ෆොටෝ එක හදා ගන්න ඕන කරන වචන ටික මම ස්ක්‍රීන්ෂොට් එකක් විදිහට ගැලරියට දාගන්නවා. ඊට පස්සේ ගැලරියෙන් අපි ඒ ගහගත්තු ස්ක්‍රීන්ෂොට් එක මේකට ඇතුළත් කරන්න. මේකට අප්ලෝඩ් කරන්න. ඊට පස්සේ ඔයාලට පහසුවෙන්ම ටයිප් කරන්න නැතුව ෆොටෝ එක අපිට හදාගන්න පුළුවන්. හරි යාළුවනේ දැන් ඔයාලට පේනවා ඇති මම ස්ක්‍රීන්ෂොට් එකක් විදිහට තිබුණු ඒ වචන ටිකත් ඕකේ ෆොටෝ එකක් විදිහට ඕකට අප්ලෝඩ් කරගත්තා. මේ තියෙන්නේ ඒ විදිහට අප්ලෝඩ් කරගත්ත එක. ඔයාලා මේකේ ඊට පස්සේ ඔයාලට දැක ගන්න පුළුවන්. ඊට පස්සේ යාළුවනේ ඔකේ පල්ලෙහා තියෙනවා ඔයාලට පේනවා ඇති වොයිස් රෙකෝඩ් කරන එක. ඒකට දකුණු අත පැත්තේ තියෙනවා පොඩි ඊතලයක්. අන්න ඒ ඊතලය ටච් කරන්න. මේ ඊතලය ටච් කරාට පස්සේ යාළුවනේ ඔයාලට ටිකකින් බලා ගන්න පුළුවන් ඔයාලගේ ෆොටෝ එක මෙන්න මේ විදිහට Gemini එකෙන් AI ෆොටෝ එකක් විදිහට හැදෙනවා. ඉතින් යාළුවනේ මම මේ මගේ අනිත් හදලා තියෙන ෆොටෝස්ත් මම ඔයාලට මේකට ඇතුළත් කරලා තියෙනවා. ওই විදිහට මම Gemini එකෙන් හදාගත්ත තවත් එක ෆොටෝස් වර්ග. ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට තමයි මම ඔය එක විදිහට ෆොටෝස් හදාගත්තේ. ඉතින් ඔයාලටත් පහසුවෙන්ම හදාගන්න පුළුවන් ඔය විදිහට එක ෆොටෝස් වර්ග. මම මේ කරපු වීඩියෝ එකෙන් මම හිතනවා ඔයාලට යම් දෙයක් තේරෙන්න ඇති කියලා ෆොටෝ එකක් හදාගන්න විදිහ ගැන. ඉතින් යාළුවනේ ඔයාලා හැම කෙනෙක්ම මගේ channel එක subscribe කරන්න.